ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ මගේ සහෝදර සහෝදරියනි අද දවසේදී ජීවිතයට අරුතක් කරගෙන මම ආව ඔබ අභියසට. අද දවසේ ස්වාමින් වහන්සේ ඔබෙන් මෙන්න මේ ප්‍රශ්නයක් අහනවා. ඔබ අධෛර්යයට පත් වෙලාද ඉන්නේ? ඔබ ඔබේ පවුලේ තිබෙන දුර්වලකම් නිසා, දිළිඳු භාවයක් නිසා, එහෙමත් නැත්නම් පිරිස් බලය ඔබට නැති නිසා, කුමන හෝ කාරණාවක් නිසා, එසේත් නැත්නම් රෝගී තත්ත්වයන් නිසා ඔබ අධෛර්යයට පත් වෙලාද? ඔබේ ජීවිතය ඔබේ පවුල තුළ, ඔබේ යහළු යෙහෙලියන් අතර, ඔබේ සහෝදර සහෝදරියන් තුළ ඇබ්බැහි කම්වලට ගොදුරු වෙච්ච අය නිසා, ඔබ ඒ ඇබ්බැහි කම්වලට ගොදුරු වූවෙක් නිසා ඔබ අධෛර්යයට පත් වෙලාද? ස්වාමින් වහන්සේගේ වචනය ගිඩියොන්ට දෙනවා. ගිඩියොන්ගේ ජීවිතයේ තාමත් අසීරු අත්දැකීමකට මුහුණ දෙන්නයි මේ සූදානම් වෙන්නේ. මුළු ඊශ්‍රායෙල් ජාතිය ගලව ගන්නට, නිදහස් කරගෙන ඉන්නට ස්වාමීන් වහන්සේ ගිඩියොන්ට බලය දෙන්නට. මේ බලය දෙන්නේ ස්වාමීන් වහන්සේ ගිඩියොන් ඊටමත් පහත් තත්වයක, එහෙමත් නැත්නම් සමාජ ක්‍රමය තුළ, පිරිස් බලය තුළ ඊටමත් අඩු තත්වයක ගිඩියොන් ඉන්නකොට. අන්නේ එවන් තත්වයක ඉන්න ගිඩියොන්ව කැඳවලා ස්වාමීන් වහන්සේ උට මෙන්න මෙහෙම කියනවා. වීරාවලිය 6 වන පරිච්ඡේදයේ 12 වන පදය. සමිදානන් වහන්සේගේ දූතයා ඔහුට පෙනී, ධෛර්යවත් බලවත් මිනිසය, සමිදානන් වහන්සේ ඔබ සමග සිටින සේකයි කියේ. ධෛර්යවත් බලවත් මිනිසය, සමිදානන් වහන්සේ ඔබ සමග සිටින සේකයි කියේ. ඔබත් කැමතිද ඒ ධෛර්යවත්කමට, ඒ බලවත්කමට ඇතුළු වෙන්න? දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබෙන්නට නම් ඔබේ පවුලේ ඉහළ තත්ත්වයක් තියෙන්න ඕන කියලාවත්, ඔබ ඇබ්බැහිකම් වලට ගොදුරු නොවිච්ච කෙනෙක් වෙන්න ඕන, එහෙමත් නැත්නම් ඔබට පාපයක් නැති කෙනෙක් වෙන්න ඕන කියලාවත්, එහෙමත් නැත්නම් ඔබට රෝගයක් නැති කෙනෙක් වෙන්න ඕන කියලාවත්, ඔබට පිරිස් බලය තියෙන්න ඕන, ඔබ නිලතලයක් දරන කෙනෙක් වෙන්න ඕන, ගම තුල, සභාව තුල, දේව රාජ්‍යය තුල හෝ එහෙමත් නැත්නම් මේ ජන සමාජ ක්‍රමය තුල ස්වාමීන් වහන්සේ වෙන දෙයක් නෙවෙයි බලාපොරොත්තු වෙන්නේ. ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු වෙනවා ඔබ තුළ එදා ගිඩියොන්ට තිබුණ වගේ ධෛර්යවන්තකම, වගේම බලවත්කමේ ආත්මයක් ඔබට තිබිය යුතුයි. එවන් තත්ත්වයක ඔබ ජීවත් වෙනවා. මේක ශ්‍රවණය කරන ඔබ කිතුණුවෙක් වුණත් නැතත් ස්වාමීන් වහන්සේ ඔබට කියනවා, මගේ සහෝදරයා සහෝදරිය, ස්වාමීන් වහන්සේ ඔබ සමගයි. දියනවා තැති නොගන්න. උන්වහන්සේ ඔබ කළ යුතු දේ ඔබට පෙන්වන්නට යනවා. ඔබ කළ යුතු දේ උන්වහන්සේ ඔබට උගන්වන්නට යනවා. ප්‍රකාශ කළ යුතු දේ උන්වහන්සේ ඔබට කියා දෙන්නට යනවා. ඒ නිසා කිසිම කාරණාවකට මනුෂ්‍යයන් ඉදිරියේ මේ ලෝකය තුළ ඔබ අධෛර්යයට පත් වෙන්නට එපා. මන්ද ස්වාමීන් වහන්සේ බලන්නේ මේ ජන සමාජයේ මේ මිනිසුන් බලන කෝණයෙන් නොවේ. උන්වහන්සේ බලන්නේ ඔබේ හදවතයි, ඔබේ ඇතුළාන්තයයි. අන්නේ නිසා හදවතින් ශක්තිමත් වෙන්න. ජීවිතේ ස්වාමීන් වහන්සේ විශ්වාස කරන්න. උන්වහන්සේ කවදාවත් ඔබව අමතක කරන්නේ නැහැ. උන්වහන්සේ ඔබව තනි කරන්නේ නැහැ. ඔබට ස්වාමීන් වහන්සේගේ ශක්තිය, ධෛර්යය මඟ පෙන්වීම ඔබ බලාපොරොත්තු වන හැම වෙලාවෙම ඔබට ලැබෙනවා. ඒ උදෙසා බලාපොරොත්තු වෙන්න සිටින්න. ධෛර්යවත් වෙන්න. බලවත් මිනිසෙක් වෙන්න. ස්වාමීන් වහන්සේ ඔබ සමග සිටින සේක. ඔබට ජේසුස්